right. ඔය අර මම කලින් කියව කතාවට අර ගොඩක් කට්ටිය ළමයි අපි ගොඩක් ව්‍යාපෘති පටන් ගත්තී ඔහේ පටන් ගන්නවා මුදල් ප්‍රමාණ ගැන හිතන්නේ නැහැ. පුතාලා අහලා තියෙනවද මහාචාර්ය නන්දසේන රත්නපාල කියලා නමක්? නන්දසේන රත්නපාල මහාචාර්යවරයෙක්. ඔහු තමයි ලංකාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සමාජ විශ්ලේෂකයෙක්. ගොඩක් පොත් ලියලා තියෙනවා. ඒ පොත් අතර ජනප්‍රිය පොත් කිහිපයක් තමයි ශ්‍රී ලංකාවේ යාචකයෝ කියන එක. ඒ වගේම ශ්‍රී ලංකාවේ ගණිකාව ගැන පොතක් ලියලා තියෙනවා. ඒ වගේම ඔය ස්විප් ලොතරැයි දිනුම් ලද කට්ටිය ගැන පොත් ලියලා තියෙනවා. ඒ ඔක්කොම පුතා පර්යේෂණ කෘති ඒ කියන්නේ බාහිරින් බලලා නෙමෙයි පොත ලියන්නේ. ශ්‍රී ලංකාවේ යාචකයෝ කියන පොත ලියන කාලේ ඔහු අවුරුද්දක විතර කාලයක් හිඟන්නෙක් වගේ වෙස්වලාගෙන විවිධ නගරවල හිඟා කාලා. ඒ ලබාගත් අත්දැකීම් සහ දැක්මත් එක්ක තමයි ලියන්නේ පොත. ඔව් මට දැන් තේරෙනවා පුතා දෙන ප්‍රශ්නේ. හරි. අනිත් පොත ලිව්වේ කොහොමද කියලා නේද? අහගන්න. ඔහු විශ්වවිද්‍යාලවල හිඟා කනවා. දැන් හොයාගන්න බෑ කාටවත්. මේ කියන්නේ 1990 ගණන් වල ඒතර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු දෙදෙනෙක් ඉතන යන ගමන් රුපියල් 10ක් දීලා තියෙනවා හිඟන්නට. ඒතර ඒ කාලේ රුපියල් 10ක් කියන්නේ ලොකු මුදලක්. අනිත් මහාචාර්යවරයා අහලා උඹට පිස්සුද බං අර රුපියල් 10ක් දෙන්න හිඟන්නට? ඒතර උත්තර දීලා අනිත් මහාචාර්යවරයා නෑ මචං මේ දවස්වල නන්දසේනියත් හිඟා කනවා. ඕක කොහේ ඉන්නවද දන්නේ නෑ ඔය පොත ලියන්න. ඕකත් දන්නේ නෑ උතන හිඟා කෑවේ. මම රුපියලක් දුන්නක පොතේ ලියයි මෙන්න මේ මහාචාර්ය රුපියලක් දුන්නේ කියලා. ඒ නිසා රුපියල් 10ක් දුන්නා කිව්වලු. හොයාගන්න බැරි වෙලා. වෙස්වලාගෙන ගිහිල්ලා ගෙදරින් තමන්ගේ බිරිඳගෙන් හිඟා කාලා. ගමේ පන්සලේ හිඟා කනවා. අන්තිමට පන්සලේදී ගෙදර නෝනත් එක්ක බල්ලා ඇවිල්ලා පන්සලට. ගෙදර බල්ලා තමයි හඳුනගන්නේ මේ පුද්ගලයා. හරි. පොඩ පුළුවන් නම් පොත් හොයලා කියවන්න. ඒකේ තියෙනවා ළමයි ලොතරැයි දිනුම් 90 ගණන් වල පුතා ලොතරැයි වල ලොකුම දිනුම ලක්ෂ 10. ගොඩාක් ලොතරැයි යදෙන්නේ පුතා දුප්පත් මිනිස්සුන් මොකද? දුප්පත් මිනිස්සුන් ලොතරැයි ගන්නේ. බහුතරයක් මිනිස්සු උත්සාහ කරලා තියෙන ගේ හදන්න. 90%ක්ම. ලක්ෂ 10නේ. ලොකු ගෙයක් හදන්න අත්තිවාරම් දාලා. ඒ ටිකේ කාලා බිල විනෝදෙන් ඉන්නවා. අත්තිවාරම දාලා කුසි කෑල්ල හදාගෙන යද්දි පුතේ සල්ලි ඉවරයි. ඊතුරු ජීවිත කාලෙම ජීවත් වෙන්නේ කුසි කෑල්ලේ. ලොකු අත්තිවාරම දිහා බලාගෙන. 5% විතර තමයි පුතේ පොඩි ගෙයක් හදාගෙන ආයෝජනයක් කරගෙන සතුටින් ඉඳලා තියෙන්නේ. සමහර මිනිස්සු ලක්ෂ 10 ඇදුනට පස්සේ හිටපු තැනනුත් පල්ලෙහාට වැටලා තියෙනවා. ඒ පොත කියවලා බලන්න. ලස්සනට කියන්නේ සංගණනයක්. හරියට දත්තත් එක්ක පැහැදිලි කරලා තියෙනවා. එතුමාගෙන් පස්සේ ඒ වගේ කතුවරයෙක් සමාජ විශ්ලේෂකයෙක් බිහි වුණේ මහාචාර්ය නන්දසේන රත්නපාල. නම හරි මතක තියාගන්න. හරි.